නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා. කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න කියන්නේ මොනවද? අපිට තියෙන ප්‍රශ්න මොනවද? කුමක් නිසා ඇති වුණේ ඒවද? ඒ ප්‍රශ්නවලට තියෙන පිළිතුර මොකක්ද? දැන් ඔබ කල්පනා කරයි ප්‍රශ්න කිව්වහම කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒ අපි බෙදලා බලන විදිය. ලෝකේ ප්‍රශ්න විවිධ විදියට බෙදන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන්. රැකියාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්. පාර තොටේ යනකොට තව ප්‍රශ්න. පාසලේ තව ප්‍රශ්න. පන්සලේ තව ප්‍රශ්න. කඩේට ගියාම තව ප්‍රශ්න. විවිධ විදියට ප්‍රශ්න තියෙනවා. ෆෝන් එකක් අතට ගත්තාම තව ප්‍රශ්න. ටීවී එකක් දිහා බලාගෙන ඉන්නකොට තව ප්‍රශ්න. රට ගැන හිතනකොට ඒ සිතුවිල්ල එනකොට තව ප්‍රශ්න. ලෝකයේ කියන සිතුවිල්ල එනකොට තව ප්‍රශ්න. වැස්ස මතක් වෙනකොට තව ප්‍රශ්න. අවුව මතක් වෙනකොට තව ප්‍රශ්න. සබහා දහමේ විවිධ දේවල් මතක් වෙනකොට තව ප්‍රශ්න. මරණවා කියලා මතක් වෙනකොට තව ප්‍රශ්න. වයසට යනවා කියලා මතක් වෙනකොට තව ප්‍රශ්න. ලෙඩ වෙනවා කියලා ගන්නකොට තව ප්‍රශ්න. ප්‍රශ්න නැති තැනක් නෑ කියන එක ඔප්පු වෙලානේ තියෙන්නේ. ප්‍රශ්න නැති තැනක් නෑ කියන එක ඔප්පු වෙලා තියෙන්නේ. මම කියන මෙච්චර ප්‍රශ්න තිබිලත් ප්‍රශ්න නැති තැනකටපත් වෙන්න පුළුවන් කියලා. ප්‍රශ්න නැති තැනකටපත් වෙන්න පුළුවන් කියලා කියනවා. ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? ඒක ඔබට පීඩාවක් වුණ නිසා. ඒ කියන්නේ ප්‍රශ්න කියලා දැනෙන්නේ මොකක් නිසාද? ප්‍රශ්නයක් කියලා දැනෙන්නේ මොකක් නිසාද? ඒ තුල අසරණ බව එන්න ඕන, පීඩාව එන්න ඕන, එපා වීම එන්න ඕන, දුක එන්න ඕන, කලකිරීම එන්න ඕන. මෙන්න මේ ටික තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ওই ටික නැත්තම් ඒක සිද්ධියක් විතරයි නේද? ඒක සිද්ධියක් විතරයි. ප්‍රශ්නයන් හිතන්නකෝ, ගෙදර උයන බඩු ටික ඉවරයි. ගේන සල්ලි තියෙනවා. එයා අසරණයි. යට දුකක් එයිද? එපා වීමක් එයිද? කලකිරීමක් එයිද? මේක සිද්ධියක්. ඉවර වුණාද? ගිහිල්ලා ගෙනාවා. ගෙදර උයන්න බඩු ටික ඉවරයි. සල්ලි නැහැ. ගේන්න විදිහක් නැහැ. දැන් ප්‍රශ්නයක්. දුක එනවා, පීඩාව වෙනවා, එපා වීම වෙනවා, කලකිරීම වෙනවා. මේවා ජීවිතේට එනවා. එහෙනම් සිද්ධියක් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ සිද්ධියක් ප්‍රශ්නයක් වෙන්නේ ඒ තුල අසරණ වුණොත්, ඒ තුල පීඩාව ආවොත්, එපා වීම ආවොත්, කලකිරීම ආවොත්. එහෙනම් ඒ තුල එන ඒ ස්වභාවයන් ටික, කෙලෙස් සහගත සිතුවිලි ටික නැති වුණොත් එන එක සිද්ධියක් විතරයි. ඒක ක්‍රියාවලියක් විතරයි. එතන. එහෙනම් මේ ප්‍රශ්න තුල ඉඳගෙන ප්‍රශ්න නිවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ගැන තමයි අද මේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඔබ උත්සාහ කරන්න මේක තේරුම් ගන්න, අවබෝධ කරන්න උත්සාහ කරන්න. ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. ඒක හරියට පුරුදු කරොත් ලෝකෝත්තර පැත්තේ නිවන් මාර්ගයට වැටෙන්න පුළුවන්. නිවන් මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්කමකුත් වෙනවා. එහෙනම් ලෝකේ ප්‍රශ්න කියන්නේ මොකක්ද කියලා ගවේෂණය කරමු. හොඳට කල්පනා කරන්න. ලෝකේ ප්‍රශ්න කියලා කියන්නේ මොකක්ද? හොඳට හිතනකොට තේරෙනව නේද? ඇස ඉල්ලන දේවල් නොලැබෙන එක. හොඳට මේක හිතන්න. කන ඉල්ලන දේවල්, දිව ඉල්ලන දේවල්, ශරීරය ඉල්ලන දේවල්, නාසය ඉල්ලන දේවල්, මනස ඉල්ලන දේවල්, සලායතන ඉල්ලන දේවල් නොලැබෙන එක තමයි ප්‍රශ්නේ. මේ සලායතනයේ කැමැති විදිහක් තියෙනවා. සලායතනය කියලා ගත්තට ඔක කෙටියෙන් කරන සිතත් කැමැති විදිහක් තියෙනවා. ඒක ඒ හිත ඇහින් දකින්න කැමැති ටිකක් තියෙනවා. කනින් අහන්න කැමැති ටිකක් තියෙනවා. ශරීරයෙන් ලබන්න කැමැති ටිකක් තියෙනවා. දිවට රස ලබන්න කැමැති ටිකක් තියෙනවා. මනසේ අරමුණු තියෙනවා. ඉල්ලන දේවල් තියෙනවා. මෙන්න මේ ටික නොලැබෙන තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් උත්තරේ තියෙන්නේ තොතරම තමයි. එහෙනම් ලෝකේ ප්‍රශ්න කෝටියක් අපිට හම් වෙනවා. ප්‍රශ්න කෝටියම ඔය ආයතන 6ටමයි වැටෙන්නේ. අය වෙන එකක් නැහැ. ප්‍රශ්න කෝටියම වැටෙන්නේ උතන්ට. ඇස ඉල්ලන දේවල්, ඇසට ප්‍රිය දේවල් හදන්න ගිහිල්ලා කොච්චර දුක් විඳිනවද? ලෝකෙ ගෙයක් හදන්නේ, යාන වාහන ගන්න අද කාලේ ජීවත් වෙන්න නෙමේ ඇස ඉල්ලන දේ දෙන්න.
ඇසට ප්‍රිය විදිහටයි හදන්නේ. ඇසට කිව්වාට ඇසින් මේ රූපය දැකලා මනසින් හදන එක. හරියට ගත්තොත් මනසින් ගොඩනගන එක. කියන්නේ ඇහෙන් ගන්න පුළුවන් වර්ණ සටහනක් විතරයි. කනෙන් ගන්න පුළුවන් ශබ්ද නිමිත්තක් විතරයි. දිවට දැනෙන්නේ රසයක්, කයට දැනෙන්නේ ස්පර්ශයක්. ඒ වගේම තමයි නාසයට දැනෙන්නේ ගඳ සුවඳක්. හැබැයි ඒවයි වස්තු අපිට ග්‍රහණය වෙන්නේ ආයතනෙන් ආයතනයට වෙන වෙනම විෂයන් තියෙනවා. කනින් රූප දකින්න බෑ. ඒ වගේ නාසයෙන් රස විඳින්න බෑ. ඇස් දෙකට ඇහෙන්නේ නැහැ. එහෙනම් එක එක ආයතන වලට එක එක කෘත්‍යයන් තියෙනවා. ඔය ඔක්කොම එකට එකතු කරලා මනසින් තමයි වස්තුව නිර්මාණය කරන්නේ. ඒකනේ අපි කියන්නේ මනෝලෝකයක් මේ තියෙන්නේ කියලා. මනසින් හදන දේ, මනසින් ගොඩනගාගත්ත දේ තමයි එළියෙන් බලාපොරොත්තු වෙන්නේ, බාහිරින් හදන්න උත්සාහ කරන්නේ. එහෙනම් මතක තියාගන්න මේ හිතකට අවශ්‍ය දෙයක් කරන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ගොඩක් අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ පිළිබඳ යථාභූත ඥානයක්, අවබෝධයක් අපිට නැති නිසා තමයි අපි අසරණ වෙලා තියෙන්නේ. දුක් වෙලා තියෙන්නේ. කෙනෙක් ජීවත් වෙන්න නොතෙමී ඉන්න ගයක් හදනව නෙමෙයි. කෙනෙක් වාහනයක් ගන්න ගමන් පාසුව සඳහා නෙමෙයි අද. තමන්ගේ මේ මනසේ නිර්මාණය කරලා තියෙන, කෙලෙස් වලින් නිර්මාණය කරලා තියෙන දේ හදාගන්න. ඒකට අවශ්‍ය නිර්මාණය කරගන්නයි. ඒ තුල මාන්නය තියෙනවා. අනිකාට වඩා හොඳ ගයක් ඔබ හදන්නේ. අනිකාට වඩා හොඳ වාහනයක් ඔබ ගන්න. අනිකාට වඩා හොඳ කෑමක් ඔබ හොයන්නේ. අනිකාට වඩා හොඳ සුවඳක් ඔබ හොයන්නේ. අනිකාට වඩා හොඳ ස්පර්ශයක් ඔබ හොයන්නේ. එහෙනම් ලෝකේ අනිකාට වඩා එහා ගිය දෙයක් Tamanට ළඟා කරගන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ගොඩක් එන්නේ. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයට අවශ්‍ය දේවල් නොලැබෙච්ච තැන තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් ඔබ හිතන්න ප්‍රශ්න තියෙන්නේ අපිට විතරද? ඔය ආයතන ටික තියෙන සියල්ලන්ටම ප්‍රශ්න නැද්ද? මගපලලා කියන්නේ මගපලවලටපත් නොවෙච්ච නිවන් දැක්කේ නැති හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා. එහෙනම් දිව්‍ය ලෝකේ ප්‍රශ්න නැද්ද? බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්න නැද්ද? එහෙනම් මේ විශ්වයේ 31 තලයේම තුල ඒ ලෝකෙට අදාළ ප්‍රශ්න තියෙනවා. අපි හිතන් ඉන්නවා අපිට විතරයි ප්‍රශ්න තියෙන්නේ. දුප්පත් කෙනා හිතන් ඉන්නවා දුප්පත් කෙනාට විතරයි ප්‍රශ්න තියෙන්නේ, ධනවත් කෙනාට ප්‍රශ්න නැහැ කියලා. එයාටත් ආයතන 6 තියෙනවා. ආයතන 6 ඉල්ලන විදිහක් තියෙනවා. මනසින් ගොඩනගාගත්ත විදිහක් තියෙනවා. ඒ විදිහ ලබන්න ගිහිල්ලා අප්‍රමාණ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එහෙනම් ලෝකේ ප්‍රශ්නය කියලා කියන්නේ මතක තියාගන්න මේ ආයතන වල තියෙන අසංවර බවයි. මේ ආයතන වලට අදාළව දේවල් නිර්මාණය කරන්න යාමයි. මනසින් ගොඩනගා ගන්න ලෝකය එළියෙන් බාහිරින් බලාපොරොත්තු වීමයි. ඒක මනසේ නිර්මාණයක්, මනසින් හදාගත්ත දෙයක්. ඒක හේතුඵල ධර්මතාවයක් මත, සිතුවිලි පරම්පරාවක් මත ඇතිවෙච්ච එකක් කියන අවබෝධයට යම් දවසක આવොත් ප්‍රශ්න නැති වෙලා යනවා. එහෙනම් යථාභූත ඥානයට පත්වීමමයි ප්‍රශ්න වලට උත්තරේ. එහෙනම් මේ අසකන නාසය දිව ශරීරය තුලින් ගොඩනගන්නා උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මෙන්න මේ පහෙන් හදන ලෝකයක් තියෙනවා. එතකොට මේ පහෙන් හදන අරමුණු තමයි අපි බාහිරින් බලාපොරොත්තු වෙන්නේ. ඔබගේ හදන්න ඉස්සලා මනසින් ගේ හදාගෙන විඳ කෙනෙක්. වාහනයක් ගන්න ඉස්සලා මනසින් වාහනයක් හදාගෙන විඳ කෙනෙක්. එතකොට මනසින් හදාගත්ත වාහනය ගන්න ගියාම තමයි ඒක ගන්න බැරි අසරණකම එන්නේ. ඒ අසරණකම ආවම දුකක් එනවා. හිතන්නකො එක ගන්න පුළුවන් වුණා. දැන් ප්‍රශ්න ඉවරද? ඒක අරගෙන පාර යනකොට ඊට වඩා ලොකු වාහනයක් දකින්න. දැන් මනස කියන්නේ මොකද්ද? මේ පදින එක වැඩක් නෑ, දැන් අරක ගනි. මනස අපිව රවට්ට දුකට දාන්න. මනසින් ගොඩ නගා ගන්න ලෝකයා බාහිරෙන් ඕනි කියලා හිතනවා. බාහිරෙන් විඳින්න පුළුවන් කියලා හිතනවා. බාහිරෙන් හදාගත්තත් ඒක ආපහු විඳින්නේ මනසින් විතරයි. වාහනයක යනකොට ස්පර්ශයක් දැනෙන්නේ එච්චරයි. ඇහැට රූප වර්ණ සටහන දැනෙනවා එච්චරයි. ආයතන වලට ඒක එක විදිහට ඒක ගෝචර වෙනවා විතරයි. නමුත් වස්තුව කියන එක හදන්නේ, වාහනය කියන එක හදන්නේ, ගේ කියන එක හදන්නේ මනසින්. එහෙනම් මනසින් හදලා විඳින එකක් තියෙනවා. එහෙනම් මානසිකව විඳින එකක් තමයි එළියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ එළියෙන් බලාපොරොත්තු වෙන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ගොඩනගිලා තියෙන්නේ. ගෙදරක ප්‍රශ්න ටික ගත්තත් එහෙමයි. ඇසට අවශ්‍ය ටික ගෙදර නැහැ, කනට අවශ්‍ය ටික ගෙදර නැහැ. මොකද ඇසින් වස්තු දකින්නවා කියලා හිතන්නේ අපි. අර මනසින් ගොඩනගාගත්ත ටිකක් ගේ ඇතුලේ තියෙනවා. ඒ ටික ගේ අදාළ තැන්වල නැති වුණාම ප්‍රශ්න. ගෙදර තියෙන බඩු බාහිර ආදී මෙතන තියෙන්න ඕනි, මෙතන තියෙන්න ඕනි, මෙතන තියෙන්න ඕනි කියලා කවුද හැදුවේ? ඒක ලෝකේ න්‍යායක් තිබුණාද?
එහෙම එකක් නෑ. මනසින් හදාගත් එකක් තියෙන මානසික ගෙයක් ඔබට තිබ්බා. මානසික ගෙදරක බඩු තියෙන්න ඕනි තැනක් තිබ්බා. ආන්ගේ තැන්වල ඒව නැති වෙච්ච ගමන් එයා මොකද වෙන්නේ? ගැටෙනවා. පුදුම විදියට තරහ ගන්නවා. එයාට ප්‍රශ්න කෝටියක් තියෙනවා වගේ. එයා ඇතුළාන්තයට යොමු වෙලා මේ මානසිකව හදාගත්ත ලෝකෙ එළියෙන් නැති එක නේද මේ විඳවන්නේ කියලා. එළියෙන් හදාගන්න බැරි වෙච්ච එක නේද මට ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා අවබෝධයටපත් වුණොත් එයා දකිනවා එළියෙත් ලෝකයක් නැහැ, ඇතුළෙත් ලෝකයක් නැහැ. හේතුඵල ධර්මතාවයේ මත හටගන්න සිත් පරම්පරාවක් තියෙනවා. ඒවයි ස්වභාවය ඇති වෙමින් නැති වෙමින් යනවා කියන තැනට එයාගේ මනස ගොඩ නැගෙනවා. එතකොට එයාට පේනවා ඇසට ගන්න පුළුවන් මේ විෂය විතරයි, කනට එන්නේ මේ විෂය විතරයි. මේ ආයතන 6ට වෙන වෙනම එන විෂයන් ටිකක් පේනවා. ඔය ටික ඔක්කොම එකතු කරලා මනසෙන් කරන දෙයක් මේ තියෙන්නේ, මනසින් හදන ලෝකයක් මේ තියෙන්නේ කියලා යාට තේරෙන්න ගන්න. ඒ ඥානෙට එන්න පුළුවන් වුණොත් එයාට ලෝකේ ප්‍රශ්න නැහැ. ලෝකේ ප්‍රශ්න නැහැ. එහෙනම් එදා ඉඳන් එයා කන්න හොයන්නේ ජීවිතේ පවත්වන්න විතරයි. එයාට ඇහැ පිනවන්න ආහාර ඕනේ. අද ලෝකේ ආහාරයෙන් ඇහැ පිනවන්නේ. ඒකේ තියෙන ලස්සන එක හැඩ. එතකොට ඒකනේ ආහාර වලට අද ඩෙකරේෂන් එහෙම තියෙන්නේ. ඒවයි මිල අධික බවක් තියෙන. ඒවට වටිනාකම් දීලා තියෙන. මොකද ලෝකය ඇඳිලා ඉන්න නිසා. මේ මනසින් ගොඩනගාගත්ත ලෝකයක් මාන්නය කියන කෙලෙසේ තුලින් ඒවා පෝෂණය වෙලා එළියෙන් ඒ දේ අපිට දෙන්න පුළුවන්. ඒක මිනිස්සු අන්දන්න ලේසි. මුලාවටපත් වෙච්ච මිනිස්සයා තවත් මුලාවට දාන්න පුළුවන්. එතකොට එයාට ජීවත් වෙන්න තියෙන ධනෙ මදි වෙන. කොච්චර සල්ලි හම්බ කළත් මදි. එයාට ගෙයක් ඕනි නොතෙමී ඉන්න නෙමෙයි, ආරක්ෂාව පිණිස නෙමෙයි, මස්ලේකය පවත්වන්න නෙමෙයි, අනිත් කෙනාට වඩා දෙයක් තියෙනවා කියලා මානසිකව විඳීමක් සඳහා. හැබැයි මතක තියාගන්න අවබෝධයටපත් වෙච්ච කෙනා තියෙන ප්‍රමාණයට ගේ හදාගන්න. Tamanට මුදල් කීයද තියෙන මේ ප්‍රමාණයට ගේ හදාගන්න. Tamanට සල්ලි තියෙන ප්‍රමාණයට වාහනයක් ගන්න. Tamanට සල්ලි තියෙන විදියට ආහාර ගන්නවා, ඇඳුම් පැළඳුම් ගන්නවා. එයා මොකද එයා දන්නවා මේ తాවකාලික නවාතැන්පොලක ඉන්නේ. తాවකාලික නවාතැන්පොලක ඉන්න මට මේ කිසිවක් නැව තරන් යන්න බෑ. එහෙනම් ගොඩ ගහගෙන ඉන්න එක නෙමෙයි, මට ජීවත් වෙන්න අවශ්‍ය විදිහට මේක පරිහරණය කරන්නයි ඕනේ. එහෙනම් එයා වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ ඒ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දේවල් ලබන්න විතරයි. එතකොට කෙනෙක් කියා විතර රටවල් දියුණු වෙන්නේ කොහොමද? රටවල් දියුණු වෙන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. නිකන් හිතන්න රටක් දියුණු කරන්න ඔබ මැරීගෙන වැඩ කරලා ඔබ තිරිසන් ලෝකේ නම් ගිහිල්ලා උපදින්නේ. අර දියුණු වෙච්ච රට ඔබ වෙනවද බේරගන්න? ඔබ මැරුණට පස්සේ ඔබව තිරිසන් ලෝකෙන් ගලවන්න කවුද මේ ලෝකෙ පෙනී ඉන්නේ? ඒ රටේ පාලකයෝ පෙනී ඉන්නවද? ඒ දියුණු වෙච්ච රටවල් තව අවුරුදු 10ක් 15ක් යනකොට ආපහු බිඳුවට වැටිලා. එහෙනම් මේ රටක දියුණුව කියන්නේ මායාවක්. රටක දියුණුව කියලා කියන්නේ තව රටකට සාපේක්ෂ ධර්මතාවයක්. එහෙනම් තව එක රටකුත් එක්ක සංසන්දනය කර අපි ඉස්සරහට යන්න අපේ ජීවිතේ බිල්ලට දෙනවද? ඒ දියුණු වෙන ප්‍රමාණවල වලට දියුණු වෙයි. බෞද්ධකයේ ලෝකයේ අහස උසට ගොඩ නැගුවත් බිඳුවට වැටෙන දවස් වෙනවා. ලෝක විනාශ වෙන්නේ නැද්ද? කල්ප විනාශ වෙන්නේ නැද්ද? ගම් වතුර ආවේ නැද්ද? සුනාමි එන්නේ නැද්ද? යුද්ධ එන්නේ නැද්ද? යුද්ධ තියෙන රටවල් වල අහස උසට හදපු ගොඩ නැගිලි තප්පරෙන් බිමට සමතලා කරන්නේ නැද්ද? එහෙනම් මේ භෞතිකයේ අහස උසට ගොඩ නැගුවත් අපි තේරුම් ගන්න ඕනේ කාරණේව බිමට සමතලා වෙනේව. හැබැයි අහස උසට ගොඩනගන භෞතිකයේ ගොඩනගන්න ගිහිල්ලා ඔබ සතර ආපායක උපදින කෙනෙක් නම් අර කරපු දේ තේරුමක් නැති එකක්. ඒ නිසා මනුස්ස ලෝකෙට අපි එන්නේ මේ ලෝකයක් දියුණු කරන්නවත් නෙමෙයි. මේ ලෝකයේ තුල ඉඳිමින් මේ ලෝකෙන් මිදලා යන්නයි. ඇන්දෙන බව අවබෝධ කරගෙන මුලාවටපත් වෙච්ච බව අවබෝධ කරගෙන මුලාවෙන් මිදෙන්නයි. එනිසා මම ඔබට යෝජනා කරන්නේ ප්‍රශ්න ලෝක නිර්මාණය වෙලා තියෙන මුලාවෙන් අරමුණු ගැනීම නිසා. ඒ තමයි මේ ආයතන පහ දේවල් ඉල්ලන්නේ මුලාව තුල ඉන්න නිසා. ආයතන 6ම සලායතනෙම දේවල් ඉල්ලනවා, දේවල් අපේක්ෂා කරනවා මුලාව තුල ඉන්න නිසා. මනසින් ගොඩනගාගත්ත ලෝකයක් ගොඩ නැගෙන්නේ මුලාව නිසා. එහෙනම් අපි නිතරම අතීතයක් තුල ජීවත් වෙමින් මේ අතීතයේ සැබෑවක් කරන්න යනවා. අතීතයක් තුළ ජීවත් වෙමින් අතීත මතක දත්ත තොරතුරු ඒව තුලින් ලෝකයක් හදමින් ඒ ලෝකෙ එළියෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ බලාපොරොත්තු අත්හැරලා දාන්න. මොකද මේ බලාපොරොත්තුව බොරුවක්, මායාවක් විතරයි. එහෙනම් කොහොමද අපි මේක ජීවත් වීමේදී ගලපගන්නේ? ප්‍රශ්න නැති විදිහට ජීවත් වෙන්න. අපි දක්ෂ වෙන්න ඕනේ. හරියට తాවකාලික නවාතැන් පළකට ගියාම ඒ තැනට අනුගත වෙනවා වගේ
මේ ලෝකෙට අනුගත වෙන්න. වහින කාලට ඒකට අනුගත වෙනවා. පායන කාලට ඒකට අනුගත වෙනවා. වෙන කරන්න අපිට දෙයක් නැහැ. ඒව නවත්තන්න පුළුවන් විදිහක් නැහැ. ලෝකේ අරුබුද එනකොට ඒකට අනුගත වෙන්න වෙනවා. අරුබුද තනි මිනිස්සෙකුට වෙනස් කරන්න බෑ. එහෙනම් ලෝකෙම මිනිස්සු තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරන්න ඕනේ. කවදාවත් වෙන්නේ නැහැ. ලෝකේ සාධාරණයේ බලාපොරොත්තු වෙන්න බෑ. අසාධාරණ ලෝකයක් තියෙන්නේ. සාධාරණයක් කොහේ බලාපොරොත්තු වෙන්නද ලෝකෙකින්? ලෝකේ අසාධාරණයක් මේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න. අපි සාධාරණයක් ඉල්ල යනවා. తాවකාලිකව අපිට පිළියම් ලැබෙවි. හැබැයි සදාකාලික පිළියම් අපිට හම්බ වෙන්නේ නැහැ. හිතන්න රජ කාලේ ඉඳන් මේ ලංකාව ජනාවාස වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් සාධාරණ ඉල්ලලා නැද්ද? ලෝකේ රටේ යුද්ධ තිබිලා තියෙනවා. හැම රාජ්‍ය කාලයක් තුළම අර්බුදන මේද තිබිලා තියෙනවා. නිදහසේ හිටපු රාජ්‍ය කාලයක් ඔබට හම්බ වෙනවද? සැනසෙල්ල හිටපු රාජ්‍ය කාලයක් ඔබට හම්බ වෙනවද? ඒ ආපු කාලය තුල සාධාරණේ හම්බ වෙලා තියෙනවා. නම් අසාධාරණ ලෝකයක්. ඔබ දන්න අතීතයේ හිතලා බලන්න සාධාරණේ කියලා ඔබට මොනවද ඉෂ්ට වුනේ? අපි තාම සාධාරණයක් පස්සේ යනවා. මරණකම් සාධාරණයක් පස්සේ ගියත් අසාධාරණයක්මයි සිද්ධ වෙන්නේ. මොනවද අපිට ලැබෙන සාධාරණ? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. සාධාරණයිද? කය පෝෂණය කරනවා අපිට දෙන්නේ ලෙඩ දුක්මයි. සාධාරණයිද? හිතනවා මේ දේ වෙන්න ඕනි කියලා හිතන දේ සිද්ධ වුණත් ආපහු ඒ දේ නැති වෙලා යනවා. සාධාරණයිද? රිද්මය තමයි ලෝකයේ වෙනස් වීම. සාධාරණයිද? මොනවද සාධාරණ කියලා තියෙන්නේ? එහෙනම් සාධාරණ බවට අසාධාරණ බවට මිදිච්ච තැනක් තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. සාධාරණ බවටවත් අසාධාරණ බවටවත් යන්නේ නැහැ සාපේක්ෂතාවයෙන් මිදිච්ච කෙනා. මේක එක එකකට සාපේක්ෂ කරන්න ගියාම තමයි මේ ගැටලුව එන්නේ. සාධාරණ බව වෙන්නේ අසාධාරණයක් ලෝකේ තියෙන නිසා, අසාධාරණ බව වෙන්නේ සාධාරණයක් කියලා පනව ගත්ත නිසා. ඒ නිසා මේව හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්නට ඕනේ. මේ ආයතන 6 තමයි අපිව දුකට දාලා තියෙන්නේ කියලා. මේ ආයතන 6 තමයි අපි ප්‍රශ්න වලට දාලා තියෙන්නේ කියලා. එහෙනම් උත්තරේ තියෙන්නේ ආයතන 6 යථාභූත ඥානෙ. ඒ ආයතන 6 පිළිබඳ යථාභූත ඥානෙ ඇස අවබෝධ කරගන්න. කන අවබෝධ කරගන්න, දිව අවබෝධ කරගන්න, ශරීරය අවබෝධ කරගන්න, මනස අවබෝධ කරගන්න. මේක අවබෝධ නොකරන තාක් කල් මතක තියාගන්න ප්‍රශ්න විතරයි තියෙන්නේ. ඇහැ කියන්නේ මොකක්ද? ඇහැට රූප පේන්නේ කොහොමද? ඒ රූප මනසින් ගොඩනගන තැනට යන්නේ කොහොමද? කනට ශබ්ද ඇහෙන්නේ කොහොමද? ඒක ශබ්දයක් කියලා ගන්නෙ කවුද? මේ ඇහැට ඇත්තටම රූප පේනවද? කනට ඇත්තටම ශබ්ද ඇහෙනවද? දිවට ඇත්තටම රස දැනෙනවද? රසය දැනෙන්නේ දිවටද සිතටද? රූප පේන්නේ ඇහැටද සිතටද? කනට ශබ්ද ඇහෙන්නේ කනටද හිතටද? ඒවා එකින් එක ගලප හොයා ගවේෂණය කරන දෙයක්. ගැලවෙන මාවත ගවේෂණය කරන්නේ. එයා නොයලෙන මාවත ගවේෂණය කරන්නේ. ලෝකෙන් මිදෙන මාවත විමුක්ති මාවත. විමුක්තිය කියන්නේ සියල්ලන්ගෙන් මිදෙනවා. ආන්න නිවනටපත් වෙන, නිවීමටපත් වෙන මාර්ගය ගවේෂණය කරන්නේ. ඒ නිසා ඒ සඳහා සලායතන වර්ගයේ හොඳට කියවන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන සලායතන වර්ගයේ, දීඝ නිකායේ තියෙන සලායතන සූත්‍රයක් තියෙනවා. ඒවා කියව ගන්න. මදුපිණ්ඩික සූත්‍ර ආදී කියවන්න. මේවා කියවනකොට ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා. දත මේවා නිතර ගවේෂණය කරන කෙනාට ගැලවෙන මාවත හම්බ වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, ප්‍රශ්නේ තියෙන්නේ ආයතන 6 තුල මුලා වෙච්ච නිසායි. එහෙනම් ඒ ආයතන තුල ප්‍රඥාව උපදවා ගන්නවද? ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් ඒ විදිහ අනුගමනය කරලා බලන්න නිවීමකටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි.